ජෙසුපේටයි හදවතට සමාදානය ගෙන දෙන ආශිර්වාදමත් දවසක් වේවා මගේ සහෝදර සහෝදරියෝ හැමෝටම. ඉතින් අද දවසේ දෙවියන් වහන්සේ ආත්මයන් තුලින් ඔබව ශක්තිමත් කරන පිණිස අනර්ග වචනයක් අද දවසේ උන්වහන්සේ කතා කරන්නට යනවා. අපි බලමු හේබ්‍රේව 4 වන පරිච්ඡේදයේ 14 වන පදයේ සිට. එබැවින් අහස පසු කර ගියා වූ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් නම් මහා උත්තම පූජකෙක් අපට සිටින නිසා අපේ ඇදහිල්ල තදින් අල්ලාගෙන සිටිමු. ඔබට පුළුවන් නම් මේ බයිබල් පදයේ බයිබලයේ ළඟට අරගෙන නැවත කියවලා බලන්න නැත්නම් මේ වොයිස් එක රිවයින් කරලා නැවත මේ බයිබල් පදය අහලා හරි මේක හොඳින් මෙනෙහි කරන්න. ඔබ අද දවසේ මනසින් ඔබ චිත්‍රයකට ගන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ පව උදෙසා අපේ ගැලවීම උදෙසා උන්වහන්සේ පොළොවට ආපු ආකාරය, උන්වහන්සේට ඉපදෙන්නවත් හරියමක් තැනක් තිබුණේ නැහැ. උන්වහන්සේ ඉපදුනේ ගව මඩුවක හරක්ට කන්න දාන භාජනයක. පසුව එතුමා අවුරුදු 30ක් වෙනකම් එතුමා පවුලයට උදව් කරමින් කාලය ගත කරනවා. ඊට පස්සේ අවුරුදු 30දී එතුමාගේ සේවය උන්වහන්සේ පටන් ගන්නවා. මනුෂ්‍යයන් එක්ක ගැටෙනවා. බොහෝ නිന്ദා අපහාස වලට උන්වහන්සේ ලක් වෙනවා. උන්වහන්සේට හොරා බුරුකාරයා යක්ෂයන්ගෙන් යක්ෂයෝ දුරු කරනවා කිව්වා. උන්වහන්සේ නොයෙක් නිന്ദා අපහාස විඳලා අවසානයේදී තමන්ගේ දරුවන් උදෙසා තමන්වම පූජාවක් හැටියට උන්වහන්සේ ඔප්පු කරනවා. පසු උන්වහන්සේ ජීවමානව නැවත නැගිටලා උන්වහන්සේ සර්ව බලධාරී බව පෙන්වමින් යේසුස් වහන්සේ මේ අහස පසු කර කොහෙටද යන්නේ? උන්වහන්සේ ස්වර්ගයට උන්වහන්සේ යනවා. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම තමයි අපි අත්පත් කරගෙන තිබෙන්නේ. අපේ ජීවිතය තුළ තිබෙන්නේ. අපි උන්වහන්සේව විශ්වාස කරලා උන්වහන්සේ ළඟට ආවා. උන්වහන්සේ අපේ ප්‍රශ්නයට උත්තර දුන්නා. අපේ රෝගයට සුවය දුන්නා. බලපෑම් බාධා වලින් ඉන්නට ඇති ඒ වලින් නිදහස් කරා. නමුත් ඊටත් වඩා දෙයක් උන්වහන්සේ අපිට දීලා තිබෙනවා. ඒ තමයි උන්වහන්සේ සදාකාල ජීවනයේ මාර්ගය විවෘත කරලා උන්වහන්සේ ඒ අනුව ගමන් කරන්න ඕන පිළිවෙල ඒ දේවල් උන්වහන්සේ කියා දීලා අපේ ඉදිරියේ තබල තිබෙනවා. අපි තෝරගන්නට ඕනේ පෞකාර පළල් මාර්ගයේ ගමන් කරනවද, එහෙම නැත්නම් මේ සදාකාල ජීවනයේ නැමැති පටු මාර්ගයේ අපි ගමන් කරන්නට යනවද කියලා. මෙතරම් ප්‍රේමණීය අපිට ආදරය කරන මේ ජීවමාන මෙතරම් බලවන්ත දෙවි කෙනෙක් අපි සමග සිටින නිසා අපි මොනවාද කරන්නට ඕනි කියලා මේ බයිබල් පදේ කියන්නේ. යේසුස් නම් මහා උත්තම පූජකෙක්. එතුමා උත්තම පූජකෙක් සිටින නිසා අපේ ඇදහිල්ල තදින් අල්ලාගෙන සිටිමු. ඔබ මේ අවුරුද්දේ ඔබේ ඇදහිල්ල ඔබ තදින් අල්ලාගෙන සිටින්න. ඔබ උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ අභිමුඛයේ නිතර සිටින්න. උදෑසනින් අවදි වෙලා උන්වහන්සේගේ අභිමුඛයේ ඔබ දන ගසන්න, ඔබ යාඥා කරන්න. පසුගිය අවුරුදුවල ඔබ ජීවිතේ ඉෂ්ට නොවුණා වූ දේවල් ඔබ උන්වහන්සේට බාර කරලා ඔබ යාඥා කරන්න. උන්වහන්සේට බාර දෙන්න. උන්වහන්සේ දන්නවා ඔබට හැම දෙයක්ම ඕන සුදුසු වෙලාව. එනිසා කලබල වෙන්නට එපා. ඉවසීමෙන් උන්වහන්සේ දෙස බලා සිටින්න. උන්වහන්සේ කවදාවත් ඔබ ලැජ්ජාවට පත් කරන්නේ නැහැ. උන්වහන්සේ අපේ ඉල්ලීම් කවදාවත් සමච්චලයකට ගන්නෙ නැහැ. අපි ඊළඟ පදයක් බලමු. මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්ය. උදෑසන මෙනෙහි කරලා බලන්න උන්වහන්සේගේ වචනය දෙස. අපිට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන දෙවි කෙනෙක් නෙවෙයි. ඔබ අදහන්නේ මගේ සහෝදරයා සහෝදරිය ඔබේ දුක නොදැනෙන දෙවි කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ ඔබ ගැන සියල්ල බලා සිටිනවා. උන්වහන්සේ ඔබ තනිව ගන්න තීරණ සහ ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන තීරණ ඒ කාරණාවල් ඒ හැම එකක්ම තෝර බේරමින් බලමින් විමසමින් උන්වහන්සේ සිටිනවා.
උන්වහන්සේ වචනේ තවත් තැනක ඒක කියන්නේ උන්වහන්සේ අපේ පාපයේ තරමට උන්වහන්සේ අපිට දඬුවම් නොකළසේක කියලා. උන්වහන්සේගේ වචනේ කියන්නේ උන්වහන්සේ නිර්මාණය කළා වූ උතුම්ම මැවිල්ල මනුෂ්‍ය උන්වහන්සේ ඔබට ආදරේ. ඔබ ඒක අමතක කරන්නට එපා. උන්වහන්සේ මිනිසෙක් විදියට පොළවට ඇවිල්ලා මිනිසෙක් ලබන්න පුළුවන් හැම පරීක්ෂාවක්ම උන්වහන්සේ මේ පොළවේ හිටපු ඒ අවුරුදු 33 මාරක කාලේ උන්වහන්සේ අත්විඳ. එම නිසා ඔබ මොන දුර්වලකමක මොන වරදක ඔබ හසු වෙලා හිටියත් මොන ප්‍රශ්නක මොන හිරවීමක හිටියත් උන්වහන්සේ ඒක දන්නවා දකිනවා උන්වහන්සේට අත්විඳලා තිබෙනවා. ඔබ ඔදින් මතක තබාගෙන දෙවියන් වහන්සේ ඔබව ක්‍රීඩාවක් මැදෙන් ඔබව අරගෙන යනවනම් ඒ උන්වහන්සේ අවසානයේ ආශිර්වාදයක් කරනවාමයි. ඒක අද දවසේ ඔබ විශ්වාස කරන්න. ඔබ ඇදහිල්ලෙන් තදින් අල්ලගෙන සිටින්න. ඊට පස්සේ 16 වෙනි පදයේ කියනවා එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිස්සකකමින් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු. මේ පදේ කියන්නේ අපිට දයාව ලැබෙන්නට නම් අපේ උපකාරයට අපේ ඕනෑකම් වලදී අනුග්‍රහය ලැබෙන්න නම් අපි නිස්සකකමින් අපි සැක කරන්නට හොඳ නෑ උන්වහන්සේව. සත්ව වශයෙන්ම අපි දකින මේ ඉර හඳ පොළව තාරකාවන් මේ ඔබව මේ මාව නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේව උන්වහන්සේගේම මැවිල්ලක් හැටියට අපි උන්වහන්සේවම සැක කරන්න අපිට පුළුවන්ද? අයිතියක් තියනවද? ඒක සාධාරණද? සැක කරා කියලා අපිට මොකක්ද වෙන්න යන්නේ? ලැබෙන්න තිබෙන ආශිර්වාද එකින් එක වැහිලා යනවා මිසක් අපිට සත්‍ය අවබෝධ වෙන්නට යන්නේ නැහැ. උන්වහන්සේගේ වචනේ කිව්වේ සත්‍ය දැනගන්න කල නුඹලා නිදහස් වන්නේ හොයි කියලා. එසේනම් අපි සත්‍ය දැනගන්න නම් උන්වහන්සේගේ මේ වචනය අපි දවස ගානේ කියවන්නට ඕනේ. උදෑසන උන්වහන්සේගේ ඒ කරුණාවේ සිංහාසනයට අපි ලං වෙන්නට ඕනේ. උන්වහන්සේගේ පාමුල අපේ ආශාවන් අපේ දුර්වලකම් උන්වහන්සේ මත තබන්නට ඕනේ. උන්වහන්සේ දකිනවා උන්වහන්සේ දන්නවා අපිට දෙන්න ඕනේ මොනවද නොදෙන්න ඕනේ මොනවද. උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ අපේ පියාණන් වහන්සේ. උන්වහන්සේගේ වචනේ තවත් තැනක කියනවා නුඹලගේ දරුවෙක් රොටි ඉල්ලුවොත් උඹලා ගලක් දෙනවද? නෑ නේද? ඒ වගේ තමයි දෙවියන් වහන්සේ කියනවා මෙසේ නපුරු නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නේ වුණා. ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේ ඊට වඩා කොපමණ වැඩියෙන් දෙන්න දන්නවද කියලා. උන්වහන්සේ ඔබ හිතාගෙන ඉන්නවට වඩා දේවල් ඔබට දෙන්නට සූදානම් කරලා ඇති. එසේනම් මේ අලුත් වර්ෂයේ අපි උන්වහන්සේ ඉදිරියේ අපි උන්වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා අපි හොයන්නට ඕනේ. අපි උන්වහන්සේගේ දේ මොකක්ද කියලා හොයමින් අපි ගමන් කරනකොට උන්වහන්සේ අපේ ආශිර්වාද උන්වහන්සේ ලබලද අපි යා යුතු මාර්ගයට උන්වහන්සේ රැගෙන යයි. ඔබ නිතර යාඥාවෙන් ආත්මයන් වහන්සේගෙන් ඉල්ලන්න ස්වාමිනී මට මඟ පෙන්වන්න. පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්න. ඔබ වහන්සේගේ වචනයෙන් මට මඟ පෙන්වන්න. ඔබ වහන්සේ මට කතා කරන්න කියලා ඔබ නිතර උන්වහන්සේ සමග යාඥාවෙන් උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙමින් ඔබ ගමන් කරන්න. නිතර පසුතැවිලි වෙමින් උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙමින් උන්වහන්සේගේ හඬට යටත්ව උන්වහන්සේට බයව දේව බය ඇති දරුවෙක්ව ඔබ ජීවත් වෙන්න අපි යාඥා කරමු. ප්‍රේමවන්ත දෙවි පියාණනි ඔබට ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ වචනය නිසා. ස්වාමිනී ඔබ වහන්සේ අහස පසු කර ගියා වූ යේසුස් වහන්සේ ස්වාමිනී අපි වෙනුවෙන් පූජා වෙලා ස්වාමිනී මේ පොළොවට ඇවිල්ලා මිනිසෙක් විදියට හැම ස්වාමිනී පරීක්ෂාවක්ම වින්ද ස්වාමිනී ඒ අපිව තේරුම් ගන්න පුළුවන් වන පිණිස ස්වාමිනී අපිට ගැලවීම දෙන පිණිස ස්වාමිනී දැන් අපි ඔබව අදහලා ස්වාමිනී ඒ ගැලවීම අපි අත්පත් කරගෙන තිබෙනවා ස්වාමිනී. ඒ වගේම ස්වාමිනී ජීවිතයේ ඉතුරු දවස් ඔබ වහන්සේ තුල ඔබ වහන්සේව තදින් අල්ලගෙන ඇදහිල්ලෙන් ගමන් කරන්න ස්වාමිනී අපි එකිනෙකාට ඔබ වහන්සේගේ කරුණාව ස්වාමිනී අනුග්‍රහය අපි මත
මත තබන්න ස්වාමිනී උදෑසනින් උදෑසන ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා ස්වාමිනී ඔබ වහන්සේ සමග කතා කරන්න ස්වාමිනී අපිට උපකාර කරන්න ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා. සුදාත්මනි මඟ පෙන්වන්න නාසරේ යේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන්.